Hi guys, අද අපි මේ වීඩියෝ එකෙන් කරන්න යන්නේ cruise controlling කොහොමද අපි ඇක්ටිවේට් කරන්නේ සහ ඒකට ඕනි මිනිමම් ස්පීඩ් එක මොකක්ද කියන එක පොඩ්ඩක් වීඩියෝ එකකින් ඔයාලට පෙන්නන්න තමයි අද වීඩියෝ එක කරන්නේ. එතකොට අපි බලමු ඒක කොහොමද ප්‍රැක්ටිකලි කරන්න කියලා. හරි. එතකොට අපි වාහනේ ස්ටාර්ට් කරගෙන නකොට ඔයාලට පේනවා දැන් අපේ වාහනේ ස්පීඩ් එක තියෙන්නේ පැයට කිලෝමීටර් 20ක් කියලා. එතකොට අපි බලමු මේ වෙලාවේ අපේ cruise controlling system එක මේ setting up කරලා on වෙනවද කියලා. එතකොට මෙන්න මෙතන තියෙන buttons වලින් තමයි අපි setting up එක කරන්න ඕනි. මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති button එක. ඒක press කරපු ගමන් මෙන්න මෙතන එනවා පොඩි indication එකක්. අපිට දැන් cruise control එක setting up කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ මෙතන මේ තියෙන wheel එකෙන් අපිට තියෙනවා පල්ලෙහාට press කරන්න. ඒක press කරපු ගමන්ම ඔයාලට පේනවා ඇති cruise cannot be activated කියලා message එකක් එනවා. ඒක එහෙම වෙන්නේ මේ speed එක cruise controlling option එක activate කරන්න තරම් speed එකක් නැති නිසා. හරි, අපි ඊට පස්සේ බලමු පැයට කිලෝමීටර් 40ට එහායින් ගිහිල්ලා කොහොමද මේක ඇක්ටිවේට් වෙනවද නැද්ද කියලා. හරි, දැන් අපි ඉන්නේ පැයට කිලෝමීටර් 42ක් වගේ අවස්ථාවේ. දැන් අපි බලමු ඇක්ටිවේට් කරන්න. හරි, එතකොට ඇක්ටිවේට් වුණා. එතකොට ඔයාලට තේරෙනවා පැයට කිලෝමීටර් 40ක්වත් අපිට ඕනි cruise control එක ඇක්ටිවේට් කරන්න. ඒ වගේම තමයි දැන් cruise control එක ආයෙත් නැති වෙලා ගියා. ඔයාලා වාහනේ බ්‍රේක් එක පයකපු ගමන් ඒ cruise control එක නැති වෙලා යනවා. හැබැයි ඔයාලා ඇක්සලරේට් කරලා ඒ ස්පීඩ් එක වැඩි කරා කියලා cruise control එක නැති වෙන්නේ නැහැ. එතකොට ඔයාලා මතක තියාගන්න ඕනි දේ තමයි cruise control එක ඇක්ටිවේට් කරන්න මිනිමම් ස්පීඩ් එක 40ක්වත් ඕනි කියන එක. හරි, අපි ඊළඟ වීඩියෝ එකකින් තවත් දෙයකින් හමු වෙමු.